ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම අදත් මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ බැල්ට්‍රූ දේවන් කතාමාලාවේ 153 වෙනි එපිසෝඩ් එකේ සිංගල් රිවිව් එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා subscribe නොකරපු යාළුවෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා. එහෙනම් අපි මොකද වීඩියෝ එක බලන්න. ඉතින් කලින් එපිසෝඩ් එක ගැන මතක් කරොත් ඔයාලට මතක ඇතිනේ ශූන විසින් දිව්‍යමය රුධිර පෙරක් උරුම කරගත්තා වගේම ඒ දෙන්න අවසානට පුරාණ සොහන වෙත පිවිසුණා. ඉතින් මං කලින් එපිසෝඩ් එක ගැන වැඩිය කියන්නේ නැහැ. බලපු නැති යාළුවෙක් ඉන්නව නම් channel එකට ගිහින් බලන්න. ඉතින් අද එපිසෝඩ් එක පටන් ගන්නකොට ගල් කුළුණු තියෙන කාන්තාරයක් වගේ තැනක් තමයි මුලින්ම පෙන්වන්නේ. මැරිච්ච සතෙකුගේ ඇටසැකිල්ලක් හිටන් මෙතන තියෙනවා. එකක් නෙමෙයි ඇටසැකිලි ගොඩක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ අවකාශය ద్వාරයක් හරහා ෂෝයනුයි ෂූනයි මෙතනට එනවා. ඉතින් යන් අවකාශයෙන් ශක්ති ධාරා වගේක් අතට ඇදගමින් කියනවා ස්වර්ගීය සොහොන්ගේ තුල ඇති ශක්තිය ඊටාම ශක්තිමත්. පුරාණ ලෝකයට වඩා බොහොම ශක්තිමත්. ඉතින් ෂූන කියනවා ස්වර්ගීය සොහොන ගොඩක් විශාලයි. මේ පළවෙනි තට්ටුව විතරයි. අපි තවත් ඉහළට යන තරමට ඒක වඩාත් භයානකයි. ඒ වගේම අපිට හම්බෙන අනුරූප අවස්ථාත් ගොඩක් වැඩි. ඉතින් මෙයාලා මෙහෙම කතා කර කර ඉන්නකොට එකපාරටම ඈතින් ආත්ම ශරීරයක් මෙයාලට පහර දෙන්න එනවා. ඒ වෙලාවේ ෂූන ගොඩක් ලේසියෙන් එයාගේ ශක්තියෙන් ඒ ආත්ම ශරීරය අල්ලගන්නවා. ෂෝයන්ට කියනවා මේ තියෙන ශක්ති ශරීර මේවා ඔවුන් ස්වර්ගීය සොහොන්ගේ තුල තැන්පත් කර ඇති මලවුන්ගේ අවතාර කියලා කියනවා. ඔවුන් ශක්ති මීදුම තුල සැඟවී ඉන්නවා. නිහඬව ළඟා වී පහර දෙන්න. ඉතින් මෙහෙම කියනවත් එක්කම ෂූන එයාගේ ෆ්ලේම් එකෙන් අර ශක්ති ශරීරයේ පුච්චලා ඒකේ ශක්ති හරය ගන්නවා. ඒක නිකන් හරියට නිල් පාට පළඟුවක් වගේ. ෂෝයන් අහනවා මෙම ශක්ති වස්තුන්ට බුද්ධියක් තියනවද කියලා. ෂූන කියනවා පළමු ශක්ති ශරීර මට්ටම. ඒ සහජ බුද්ධිය මත පදනම් විය යුතුයි. දෙවන හෝ තුන්වෙනි ස්තරයේ ඇති ශක්තියින් බලවත් වස්තු ශක්තියින් එවිට පමණක් අපට ප්‍රඥාව රඳවා තබා ගන්න පුළුවන්. ඊට පස්සේ යන්ට කියනවා ෂෝයන් සහෝදරයා මේ බල ශක්ති හරයයි. මේකේ බලය ලබා ගන්න උත්සාහ කරන්න. ඉතින් මේ වෙලාවේ ෂූන එයා ගත්ත අර හරය ෂෝයන්ට දෙනවා. ෂෝයනුත් ඒක hina වෙලා ගන්නවා. මේ වෙලාවේ යන් මේ පළඟුව කුඩු කරලා දානවා. ඒකෙන් වටේට නිල් පාට බලධාරා විහිදෙනවා. ඊට පස්සේ ඒවා යන්ගේ ශරීරය තුලට ඇතුළු වෙනවා. ෂෝයන් කියනවා මොනතරම් මායාකාරී දෙයක්ද. පෙතිවලට වඩා අවශෝෂණය කිරීම පහසුයි. පුරාණ ගෝත්‍රය පුදුමයක් නොවේ. සෝල් වංශය සහ අනෙකුත් සුපිරි බලවතුන් මෙම ස්ථානය අගය කරනවා. එහෙනම් ඒක තමයි හේතුව. ෂූන කියනවා මේක දෙවන මට්ටමේ ශක්තිහරයක් විතරයි. ගැඹුරට යනකොට නවවන මට්ටමේ ශක්තිහරයක් සොයා ගැනීමට ඔබට ඇති ඉඩකඩ වැඩි. ඇත්ත වශයෙන්ම ශක්ති ශරීරය ගොඩක් ශක්තිමත් වෙනවා. ෂෝයන් කියනවා ඒ කියන්නේ ඔබේ ශක්තිය උපරිම කිරීමට ඔබ ගැඹුරට යා යුතුයි. දෙවන සහ තෙවන මහල දක්වා පවා ෂූන මේ වෙලාවේ දුවගෙන ඇවිල්ලා ෂෝයන්ට කියනවා සහෝදර ෂෝයන් අපි සංසන්දනයක් කරමු. දෙවන මහලේ දොරටුවට ළඟාවීමට පෙර වැඩිපුරම ශක්තිහරයන් ලැබෙන්නේ කාටද කියලා. ෂෝයනුත් hina වෙලා කියනවා හරි අපි එහෙනම් සංසන්දනය කරමු කියලා. ඊට පස්සේ මේ දෙන්න මෙතනින් වේගයෙන් යනවා. ඒ වෙලාවේ අවට තියෙන අවකාශයේ දම් පාට දුම පැතිරෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. මෙයාලා දිහා බලන් ඉඳලා තියෙන්නේ හන්න් ක්ලෑන් එකේ දෙන්නා. මේ දෙන්න තමා හුන්ලී සහ හුන්යා කියන්නේ. ඉතින් ඊට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ තවත් තැනක්. තවත් ශක්ති ශරීරයක් ගලක් කුඩු කරගෙන බිමට ඇදගෙන වැටෙනවා. ඒත් එක්කම ෂූන එක ප්‍රහාරයක් යවලා මෙතන පුපුරවලා දානවා. ෂෝයන් කියනවා පළමු ස්තරයේ ඇති ශක්ති වස්තුන් අපිට කිසිදු තර්ජනයක් එල්ල කරන්නේ නැහැ. මේ පුහුණුවේ බලපෑම එච්චර හොඳ නැහැ. අපි දෙවන මහලට යමු. මේ වෙලාවේ ෂූන කියනවා සහෝදර ෂෝයන් මං හිතන්නේ ඔයා 6 වෙනි මට්ටමේ ඩූසුන් වෙන්න ළඟයි. ෂූන අර ශරීරයේ ශක්තිහරය අතට ගනිමින් කියනවා ඔබ මුලින්ම මෙම 6 වෙනි මට්ටමේ ශක්තිහරය අවශෝෂණය කළහොත් 6 වෙනි මට්ටමට එන්න පුළුවන් වෙයි. ඊට පස්සේ දෙවෙනි මහලට ඇතුළු වෙමු. ඊට පස්සේ ෂෝයන්නේ ශක්තිහරයේ බලය උරා ගන්න පටන් ගන්නවා. රතු පාට ධාරා ෂෝයන්ගේ ශරීරය තුළට ඇතුළු වෙනවා. ඊට පස්සේ ෂෝයන්යාගේ බලය විහිදුවමින් ඒක අවශෝෂණය කරන්න ගන්නවා. අපිට මේ වෙලාවේ දැනගන්න පුළුවන් මෙතන වටේට සෝල් හෝල් එකේ දෙන්න ඉන්නවා කියලා. ෂූන hina වෙලා යන් දිහා බලන් ඉන්නවා. ෂූනට තේරෙනවා වටේ ඉන්න දෙන්න කවුද කියලා. ෂූන කියනවා දැන් ඔබලා මෙහි සිට නිසා ඇයි හැංගෙන්නේ. මෙහෙම කියනකොටම වේගයෙන් දම්පාට ප්‍රහාරයක් ෂෝයන් ඉන්න පැත්තට එනවා. ඉතින් ෂූන ඉස්සරහට ඇවිල්ලා මේ ප්‍රහාරය විනාශ කරනවා. දම් කළු දුමාරය අස්සෙන් හිඬා හඬක් එක්ක හුන් වංශයේ දෙන්න මතුවෙනවා. හුන්යා කියන කෙනා කියනවා පුරාණ වංශයේ දිව්‍යමය ලේ පෙළවීම වටිනවා. හුන්ලී කියන කෙනා කියනවා මෙම සංජානනය සැබවින්ම ඊර්ෂ්‍යා සහගතයි කියලා. ඒත් එක්කම අඳුරු දම් පැහැති දුමාරේ නැති වෙලා යනවා. ෂූන කියනවා තරු වටේ ඩූසුන් දෙකක් එහෙම කියලා යන් දිහා බලනවා. ඊට පස්සේ අර දෙන්න ඉස්සරහින් හිට ගන්නවා. හුන්යා කියනවා පළමුව පුරාණ වංශයේ දිව්‍යලේ පරම්පරාව මරා දැමීමට බලවේග එක්වන්න. අපේ ජනතාවට සැඟවුණු අනතුරු ඉවත් කරන්න ඕනි. එයා කියනවා එහෙනම් මේ ළමයා එක්ක ඔයා ගනුදෙනු කරන්න. හුන්ලී hina වෙමින් කියනවා හරි මං දකින්න ආසයි
ඇයට යමක් සිදුවහොත් පුරාණ ගෝත්‍රික කෝලාහලය පුරාණ ගෝත්‍රයේ හැසිරීම් මොන වගේ වේද කියලා. ශූන කියනවා ඔයාලා හිතන්නේ මගේ ශක්තිය පහත් කරලා බලන්න පුළුවන් කියලාද? ශූන එයාගේ බලය විහිදුවනවා. මේ වෙලාවේ හුන්ලි ශූනට එයාගේ ආයුධයෙන් පහර දුන්නත් ශූන ගොඩක් ලේසියෙන් එක නවත්තලා පොඩි හීයක් වගේ එකකින් එයාට පහර දෙනවා. මේකෙන් හුන්ලිව ඇතට විසිවෙනවා. ඒත් එක්කම ශූන ඉන්න තැනින් අවකාශය ద్వාරයක් හැදිලා යකඩවුල් තියෙන දන්වැල් ශූන පැත්තට එන්න ගන්නවා. ශූන ආවරණයක් හදලා එක නවත්තලා එයාගේ කැඟිලි පාරකින් ඒ ඔක්කොම විනාශ කරලා දානවා. හුන්යා කියන කෙනා හිනාවෙමින් කියනවා අපේක්ෂා කළ පරිදි ඇය දිව්‍යලේ පරම්පරාවේ හිමිකරුවේ. ඉන්ද්‍රයන් හරිම තියුණුයි. එහෙම කියන ගමන් දම්පාට ගිනි බෝල වගේ ටිකක් මවලා ඒ වගේ ශූනට පහර දෙනවා. ශූන ගොඩක් ලේසියෙන් ඒව නවත්තනවා. එතකොට හුන්ලිත් ඇවිල්ලා ශූනට පහර දෙනවා. ශූන එයා වටේට ශක්තිබාධකයක් හදාගෙන ලොකු බලයක් එක්ක ඒ ප්‍රහාර සියල්ලම විනාශ කරනවා. මේකෙන් ශූන වටේට අමුතු දෙයක් හැදෙනවා. නිකන් රවුමක් දෙපැත්තේ තියෙන අත්තටු දෙකක් වගේ. ශූන කියනවා මං හිතන්නේ ඔය දෙන්නට පුරාණ ලෝකය පණ පිටින් දාලා යන්න ඕනි නෑ. මේ වෙලාවේ හුන් ක්ලෑන් එකේ දෙන්න ඇවිදගෙන එන ගමන් කියනවා දිව්‍ය රුධිර පරම්පරාව සමග කටයුතු කිරීම ඇත්තෙම දුෂ්කරයි. ඉටි කාලයක් තුල මෙම කාන්තාව මරා දැමීම කළ නොහැක්කක්. මෙහෙම කියලා මේ දෙන්නම අමුතු ටෙක්නික් එකක් යූස් කරනවා. මෙයාලා දෙන්න දෙපැත්තටම බලය විහිදුවලා අවකාශී ඉරිතැලීමක් හදනවා. ඒක ටිකෙන් ටික ලොකු වෙන්න ගන්නවා. මෙයාලගේ අඳුරු hina හඬත් එක්කම ඒක ෂෝයනුයි ශූන ඉන්න වටේටම පැතිරෙනවා. දැන් වටේට නිකන් හරියට දම්පාට සුළි කුණාටුවක් වගේ. ශූන ෂෝයන් දිහාට හැරලා බලනවා. ෂෝයන්ගේ ආලෝකය නිවි යනවත් එක්කම අපිට ශූනගේ මූණේ හිනාවක් පේනවා. මේ වෙලාවේ හුන්යා කියන කෙනා එයාගේ ශරීරයෙන් ලේ බිඳුවක් අරගෙන මෙයාලා වටේට විශාල මොන්ස්ටර්ස්ලා ටිකක් මවනවා. එතන විශාල ගල් යෝධයෝ වගේ උන් 3 දෙනෙක් ඉන්නවා. හුන්ලි කියන කෙනා මිය යන්න කියලා මෙයාලගෙන් ශූනට පහර දෙනවා. ශූන මේ වෙලාවේ යාගේ ෆ්ලේම් එක අතට අරන් ඒකට පිඹිනවා. මේකෙන් රත්තරන් පාට සමනල්ලු වගේ ගොඩ දෙනෙක් මැවිලා ඒ ආලෝක ධාරා සහ සමනලුන් ශූන තුලට එකතු වෙනවා. ශූන ඊට පස්සේ හැම එකක්ම මුදා හරිනවා. ඊට පස්සේ අර ආලෝක ධාරා හා සමනලුන් අර රාක්ෂයෝ 3 දෙනාගේ වටේ තෙන්න ගන්නවා. ශූන කියනවා මේ ප්‍රමාණයට පමණක් නම් ඔබ මේ සොහනට වැටෙනු ඇත. ඉතින් ශූන ඇස් අරිනවා. ඊට පස්සේ යාගේ බලය විහිදුණුවත් එක්කම අර හැම රාක්ෂයෙක්ම පුපුරලා යනවා. මුළු අවකාශයේම රත්තරන් පාට සමනල්ලුන් වගේ බලයන්ගෙන් පිරී යනවා. හුන්යාවත් ඈතට විසි වෙලා යනවා. මෙච්චර වෙලත් ලැජ්ජාවක් නැති හුන්යා hina වෙමින් කියනවා මගේ රාජකාරිය ඔයාව අල්ලගෙන ඉන්න එක විතරයි. හුන්ලි ෂෝයන් ගැන බලාගනි. ඉතින් මේ වෙලාවේ හුන්ලි අවකාශයෙන් මතුවලා යන්න ප්‍රහාරයක් දෙන්න ලෑස්ති වෙනවා. ශූන නම් යන් දිහා බලලා hina වෙලා කියනවා එහෙනම් ඔහුටත් ආයුබෝවන් තමා කියලා. වංශයේ වැඩිමහල්ලන් ෂෝයන් දුර්වලයි කියලත් හිරිහැර කරන්න පුළුවන් කියලත් හැමෝම හිතන්නේ ඇයි? ඉතින් මතක ඇතිනේ ශූන සටනට යන්න කලින් ෂෝයන් දිහා බලනකොට ෂෝයන්ගේ මුහුණේ වෙනසක් දැක්ුණා. ඒත් එක්කම හැමෝම පුදුම කරමින් ෂෝයන් අස්සරිනවා. හුන්ලි සහ හුන්යා ගොඩක් පුදුම වෙනවා. ෂෝයන්ව මරන්න ආපු හුන්ලි ෂෝයන්ගේ උගුලටම අහු වෙනවා. මේ වෙලාවේ ෂෝයන් පුරාණ ස්වර්ගීය නිර්මාණ අත්ල කියලා යන් ළඟ තිබ්බ TN ක්ලාස් එකේ ටෙක්නික් එක පාවිච්චි කරනවා. ඉතින් මේක විශාල අත් දෙකක් මැද තියෙන ලොකු කළු කුහරයක් වගේ එකක්. හුන්ලි මේ වෙලාව කියනවා අපොයි ඒක ස්වර්ගීය සටන් කුසලතාවක් කියලා. එහෙම කියලා එයා සෝල් වංශයේ ආත්ම පිපිරීම කියන ටෙක්නික් එක පාවිච්චි කරනවා. මේකෙන් එයා වටේට දම්පාට ආවරණයක් හැදෙනවා. ඉතින් යන් මේ වෙලාවේ එයාගේ ප්‍රහාරය එල්ල කරනවත් එක්කම හුන්ලිව එකට ඇදෙන්න ගන්නවා. මේකෙන් අර හුන්ලි හදපු ආවරණෙත් බිඳෙනවා. ඊට පස්සේ මෙතන ලොකු බ්ලාස්ට් එකක් වෙනවා බලා ගන්න පුළුවන්. මේකෙන් හුන්ලිව හයියෙන් බිමට ඇදගෙන වැටෙන්න ගන්නවා. මේ වෙලාවේ මෙතනින් මතුවෙච්ච ශූන ෂෝයන් සහෝදරයව මරන්න නිර්භීත වුණ නිසා ඔයා මැරෙන්න ඕනි කියලා එයාට ප්‍රහාරයක් එල්ල කරනවා. මේ වෙලාවේ හුන්ලි කෑ ගහනවා එයාව බේරගන්න කියලා. හුන්යා විසින් එයාගේ දන්වැලක් ඒ පැත්තට එවලා එයාව ඇදලා ඒ පැත්තට ගන්නවා. ඒත් අර ශූන යපු ප්‍රහාරය එයාගේ අතට වදිනවා. ඒකෙන් එයාගේ අත පිච්චෙන්න ගන්නවා. හුන්යා කියනවා ඒක තියාගන්න බෑ ගලවලා දාන්න කියලා. ඒ වෙලාවේ හුන්ලි විසින් එයාගේ අත කපලා දානවා. එයා හයියෙන් තරහෙන් කෑ ගහනවා ඔයා හරිම කූරයි කියලා. මේකේ ණය ගෙවනක නම් එච්චර ලේසි වෙන්නේ නැහැ කියලා. ඉතින් හුන්ලි මේ වෙලාවේ අතකුත් නැති කරගන්නවා. ඊට පස්සේ මේ දෙන්න අවකාශීය ద్వාරයකින් පැන ගන්නවා. ශූන කියනවා ඉතාම ඉක්මනින් පැනලා ගියා කියලා. ඊට පස්සේ ශූන හයියෙන් ෂෝයන් ඉන්න පැත්තට දුවලා යනවා. එන්ගෙන් අහනවා ෂෝයන් සහෝදරයා ඔයාට කොහොමද කියලා. මගේ ශරීරයේ සටන්නාත්මේ බිඳී ගිය පසු තවමත් අස්ථාවරයි. එයත් එක්ක සටනේදී ස්වර්ගීය තරාතිර මේ සටන් කුසලතාවක් පාවිච්චි කරා. ඒකෙන් ලොකු ප්‍රතික්‍රියාවක් ඇති කරා. විවේක ගැනීම හොඳයි. ශූන කියනවා මේ අවජාතකයෝ දෙන්න. අපි ඊළඟ වතාවේ නැවත හමු වුණොත් ඔවුන් මරා දැමිය යුතුයි. ශූන ගොඩක් තරහෙන් කියනවා. ෂෝයන් කියනවා ඔවුන් දෙදෙනාම තරමක් ශක්තිමත්. ඔවුන් සියල්ලෝම තරු වටේ ඩූසුන්. සෝල් ක්ලෑන් එකේ පදනම සැබවින්ම ශක්තිමත්. ඉතින් ශූන
කියලා කියනවා සහෝදර ෂෝයන්ට ඔවුන් සතුව තිබ්බ සම්පත් තිබුණා නම් මෙලහකටත් දූෂෙන් වෙලා. ෂෝයන් කියනවා ඔබ කියලා. ඉතින් යාළුවනේ නිකමට හිතන්න. දහවන මට්ටමේ දිව්‍යමය රුධිර පෙළක් මීට කලින් ඉඳන්ම යන්ට තිබ්බනම් යන් මොන වගේ තත්ත්වයක දැන් ඇතිද? ඉතින් ඊට පස්සේ ෂෝයනුයි ෂූනයි මෙතනින් අතුරුදහන් වෙනවා. ඊට පස්සේ යාලා කහපාට ద్వාරයකින් දෙවන ස්තරයට ඇතුළු වෙනවා. ෂෝයන් කියනවා අවසානයේ අපි දෙවන මහලට ළඟා වුණා. සැහැල්ලු බිත්ති ඡේදනයේ නැති වූ පීඩනය ඇත්තෙන්ම ශක්තිමත් වෙනවා. ඉතින් මෙයාලා මෙතන ලී පාලමකින් යන ගමන් යන් කියනවා ඔහු දැනටමත් තරුහයේ ඩූසුන් රාජධානියට කඩා වැදුනේ නැත්තම් මට බයයි ඇත්තට මේක කරදරයක් කියලා. ඉතින් මේත් එක්කම මේ පාලමට නිල් පාට ප්‍රහාරයක් එල්ල වෙනවා. ෂෝයනුයි ෂූනයි නම් උඩ පැනලා බේරෙනවා. මේ වෙලාවේ ෂෝයනුයි ෂූනයි වටේට ආත්ම ශරීර ගොඩක් එකතු වෙනවා. ෂෝයන් කියනවා ඩූසුන් මට්ටමේ ශක්ති වස්තුන් ගොඩක්. ෂූන කියනවා කවුරු හරි හිතාමතාම ඔවුන් මෙහි ගෙන ගිය බව පේනවා කියලා. ෂෝයන් කියනවා මේ අවජාතකයෝ දෙන්නා. ඊට පස්සේ ෂෝයන් අතකුත් අද කර කියනවා මුලින්ම මේ අය එක්ක ගනුදෙනු කරමු කියලා. ඔවුන් දෙන්න ගැන ඊට පස්සේ බලාගමු. ඉතින් මෙතනින් සීන් එක කට් කරලා අපිට පෙන්වන්නේ හුන් වංශය දෙන්න ගැන. හුන්ලි මේ වෙලාවේ එයාගේ තුවාල සුව කරගෙන එයාගේ අත ආපහු හදන ගමන් ඉන්නේ. පොරට නම් හොඳටම තරහ ගිහිල්ලා ඉන්නේ. ඒ වගේම ගොඩක් වේදනාවෙන්. හුන්යා කියනවා ෂෝයන් සහ ගෝෂූන දෙවෙනි මහලට ඇතුළු වුණා කියලා. මම එතන ශක්ති ශරීර රෝපණය කරා. ඒක වැඩි කල් පවතින්නේ නැහැ කියලා මට බයයි. හුන්ලි මේ වෙලාවේ කියනවා මට ඒ දෙන්නව මරන්න ඕනි කියලා. ඊට පස්සේ කෙන්දිරිගාමින් එයාගේ අතත් හදලා ඉවර කරනවා. හුන්යා කියනවා මේ වෙලාවේ බෑ මුලින්ම ඔයාගේ තුවාල සනීප කරගන්න කියලා. එසේ නොමැතිනම් ෂෝයන් සහ අනෙක් අය ගූ කින් යන්ව මුණ ගැහෙනකන් ඉන්න. අපි කොහොමත්ම ගැලපෙන්නේ නැහැ. හුන්ලීට ගොඩක් තරහ යනවා. එයා කියනවා ඔබ කියන පරිදි මං ඇත්තටම බලාපොරොත්තු වෙනවා ඉක්මනින් තුන්වන මහලට යන්න. අපි මේ අයව එක පහරකින් අල්ලගමු. ඊට පස්සේ මේ දෙන්නම අමුතු විදිහට hina වෙනවා. ඊළඟට අපිට අපහු පෙන්වන්නේ ෂෝයනුයි ෂූනයි ඉන්න තැන. ෂෝයන් මේ වෙලාවේ අවසාන ශක්ති ශරීරයටත් ගහලා ඒකේ ශක්ති හරය ලබා ගන්නවා. ෂූන කියනවා නැගෙනහිර පැත්ත තුන්වන මහලට පිවිසෙන දොරටුවයි. හුන්යා දෙන්න ඒ පැත්තට යනවා. අපි කුමක් කළ යුතුද? ෂෝයන් කියනවා යාලට සෙල්ලම් කරන්න ඕනි නිසා එහෙනම් අපිත් ඔවුන් එක්ක අවසානය දක්වා සෙල්ලම් කරමු. ඊට පස්සේ අපිට පුරාණ සොහොන්ගේ තවත් තැනක් පෙන්නනවා. ෂූනයි ෂෝයනුයි එතනට එනවා. ෂෝයන් කියනවා අසලම තරු 8ක ශක්ති ශරීරයක ප්‍රභාවක් තියෙනවා කියලා. ඔහු මැරුවේ හුන්යා සහ අනෙක් අය විය යුතුයි. ෂූන කියනවා මෙහි ඉහළ මට්ටමේ ශක්ති වස්තුන් වඩාත් ඝන වෙමින් පවතී. ඉහළ මට්ටමේ ශක්තිය සහ ආත්ම වංශයේ සමහර රහස් මම හිතන්නේ ආත්ම බලය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයටපත් වෙලා. ෂෝයන් කියනවා ඔව් මේ දෙන්න අතරමං වෙච්ච බල්ලෝ වගේ කියලා. මෙයාලා මේ කතා වෙන්නේ හුන් වංශය දෙන්න ගැන. ෂෝයන් කියනවා දින 10කට වැඩි කාලයක් පැනලා ගිහින් තියෙනවා. දැනටමත් තුන්වෙනි මට්ටමට ඇතුල් වෙලා කියලා මට බයයි. මොන දුකක්ද? ෂෝයන් කියනවා. මේ වෙලාවේ ෂෝයන්ටයි ෂූනටයි නිල් පාට කඩුවක් වගේ ලොකු දෙයකින් ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ දෙන්නා උඩට ගිහිල්ලා එකෙන් බේරෙනවා. ෂෝයන් කියනවා ඊතරම් දැඩි පීඩනයක්. ෂූන කියනවා ඒකෙන් අපි දෙන්නටම පීඩනය දැනෙන්න පුළුවන්. මට බයයි ඒක තරු 9 ශක්ති ශරීරයක් විතරයි කියලා. ඉතින් මේ වෙලාවේ මෙතනට අමුතු මිනිස්සෙක් එනවා. එයා තමයි මේ ප්‍රහාරය එල්ල කරේ. එයා කියනවා දුෂ්ටයා කොහෙද? ඔයා කොහොමද මගේ භූමියට ඇතුල් වෙන්න තරම් මෙඩිතර වෙන්නේ? ෂූන කියනවා සහෝදර ෂෝයන් මේ නම් ලොකු මාළුවෙක් තමයි. අපි පියවර ගනිමුද? ෂෝයන් කියනවා නිසකවම. ඔයා කලින් එකතු කරගත්ත ශක්ති හරයන් ඔක්කොම මට දුන්නා. ඒ ඔබට තරම් ප්‍රයෝජනවත් නොවුනත් දැන් මට අවසානයේ තරු 9ක ශක්ති ශරීරයක් හමු වුණා. මෙම ශක්ති හරය ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. මේ පාර මම ඔයාට එකක් දෙන්නම්. ඉතින් ෂූනත් hina වෙනවා. ඉතින් අර අතන හිටපු ශක්ති ශරීරයේ තරහෙන් කෑ ගහනවා ඔය දෙන්න තාම ඉවරද? වේගෙන් දුවන්න එඩිතර වෙන්න. ෂෝයන් කියලා එයාගේ බලය විහිදුවනවා. ෂෝයන් කියනවා අපේ කතාබහ ඔයාට මොනවද කරන්න තියෙන්නේ? මේ වෙලාවේ අර ශරීරයට නම් ගොඩක් තරහ යනවා. ඊට පස්සේ මහල්ලට හිරිහැර කරන්න කියලා එයා ගොඩක් වේගෙන් ෂෝයන්ට පහර දෙන්න යනවා. ෂෝයන්ුත් එයාගේ රූල එක අරගෙන ඒ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දක්වනවා. ඉතින් මේ දෙන්නම මේ විදිහට වේගයෙන් යන ගමන් සටන් කරනවා. ඉතින් ෂෝයන් පැත්තට එල්ලවිච්ච ප්‍රහාරයක් ෂූනත් ඇවිල්ලා නතර කරලා දානවා. ඊට පස්සේ ෂූනත් එයාට පහර දෙන්න ගන්නවා. ඊට පස්සේ ආපහු ෂෝයන්ුත් පහර දෙනවා. ඉතින් මේ පාර ෂෝයන් ගහ ප්‍රහාරයෙන් අර ශරීරය පොළොවට ඇදගෙන වැටෙනවා. ෂූන කියනවා මෙම තරුණවේ ශක්ති ශරීරයේ බුද්ධියෙන් සරලයි කියලා. කූර සටන් විලාසය. ඒ සමග කටයුතු කිරීම අපහසු නැත. ෂෝයන් කියනවා එහෙනම් ඉක්මනින් තීරණයක් ගමු කියලා. මෙහෙම කියලා ෂෝයන් ආපහු අරයට පහර දෙන්න යනවා. ඊට පස්සේ යාට විසික් වෙන්නම ඇතට ප්‍රහාරයක් ගහනවා. ඊට පස්සේ යාත් බලවත් ප්‍රහාරයක් ෂෝයන් පැත්තට යවනවා. ෂෝයන්ොත් රූල එක ආරෝපණය කරලා ඒකට නොදැනෙන ප්‍රහාරයක් එල්ල කරනවා. මේකෙන් මේ ප්‍රහාර දෙකම පුපුරලා යනවා. ඉතින් අර ශක්ති ශරීරය අරහෙන් කෑ ගහනවත් එක්කම ෂූන එක පාරකින් එයාගේ පපුව හරහා හෙල්ලේ යවලා ඒක විනාශ කරලා දානවා.
ඊට පස්සේ අර ශක්තිහරය එයා ගැතට ගන්නවා. ඉතින් ෂෝයනුත් ඒ පැත්ත බලාගෙන ඉන්නවා. ඉතින් මේ වෙලාවෙම හොන්ලි මතු වෙලා ලොකු ප්‍රහාරයක් හදාගෙන ෂෝයන් පැත්තට වේගයෙන් එනවා. ඒක කොච්චර ඉක්මනින් වුණාද කිව්වොත් ඒ ප්‍රහාරය යන්ට වදිනවා. යන් වේදනාවෙන් කෑ ගහනවා. හුන්ලි හයියෙන් hina වෙනවා. එයා කියනවා ෂෝයන් කෙනෙකුව මරා දැමුව විට ඔහුගේ අවධානය වෙනතකට යොමු වෙනවා. ඔබ දඩයක්කාරයෙකුගේ සිට ගොදුරක් දක්වා පරිවර්තනය වීමට සුදුසුයි. ඉතින් මෙහෙම කියනවත් එක්කම යන් ඔලුව උස්සලා යනුත් hina වෙනවා. ඊට පස්සේ යන් පැත්තකට යනවා. ඉතින් මේ දෙන්න ආපහු කියනවා මම ආයෙත් රැවටුණා කියලා. ෂූන කියනවා ගොරවන හඬ. ෂෝයන් පැවසූ පරිදි 9 ස්ටාර් ශක්තිහරය හරිම දුර්ලභ අයිතමයක්. නමුත් ඔබ දෙදෙනා අය රැගෙන ගියේ නැහැ. වංචාවක් තිබිය යුතුයි. ඉතින් මෙහෙම කියනකොටම යනුත් එහා පැත්තෙන් ඉඳන් මතුවෙනවා. කලින් තිබ්බේ යන්ගේ ක්ලෝන් එකක්. යන් කියනවා ඔබ පැවසූ පරිදි දඩයක්කාරයාගේ සහ ගොදුරේ අනන්‍යතා ලේසියෙන්ම මාරු කරන්න පුළුවන්. ඉතින් යන් මෙහෙම ඉස්සරහට ඇවිදගෙන එනවත් එක්කම අද කතාව ඉවර වෙනවා. යාළුවෝ හැමෝටම සුබම සුබ දවසක්. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකකින් හම්බෙමු. පුළුවන් වුණොත් නවල් එක්ස්ප්ලේන් එක ගේන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.